ආයුබෝවන් ආදරණීය දරුවනේ ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ ධනුෂ්ක සර් YouTube channel එකත් එක්ක අපි 10 11 ශ්‍රේණි වල සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සිංහල පාඩම් තමයි මේ channel එකේදී කතා කරන්නේ. අපි පළවෙනියටම අද 10 වසරේ සාහිත්‍ය පොතේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේදී කෙටි ප්‍රශ්නවලටත් විචාර ප්‍රශ්නවලදී හැඳින්වීම ලිවීමටත් අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ හැඳින්වීමේ කොටස. ඒක නිසා අපි හැඳින්වීමේ කොටස ඉතාමත් නිර්වුල්ව නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. අපි සතර කම්මන්ත්‍රයේ පාඩම ගත්තාම මේ පාඩම උපුටාගෙන තියෙන්නේ ජාතක කතා පොත කියන අපේ සාහිත්‍ය කෘතියෙන් නැත්නම් පැරණි ගද්‍ය කෘතියෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. මේ ඒක නිසා සතර කම්මන්ත්‍රණයේ පාඩම පිළිබඳව අපි කතා කරනකොට ජාතක කතා පොත පිළිබඳව අනිවාර්යයෙන්ම දල අවබෝධයක් තියෙන්න ඕන. ඒක නිසා අපි පළමුවෙන්ම ජාතක කතා පොත ගැන කතා කරමු. ජාතක කතා පොත ලියවිච්ච යුගය පිළිබඳව කතා කරනකොට කුරුණෑගල සාහිත්‍ය යුගයට තමයි මේ කතා පොත අයිති වෙන්නේ. කුරුණෑගල සාහිත්‍ය යුගය අයිති වෙන්නේ 14 වෙනි සියවසට. මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ 4 වන පරාක්‍රමබාහු රජතුමා රජ කරන කාලයේ තමයි මේ ජාතක කතා පොත ලියුනේ. වීරසිංහ පතිරාජ කියන අමාත්‍යවරයාගේ ආරාධනෙන් තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ කතුවරයා පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැතිවත් අපි මෙම පොත බහුකතෘ කෘතියක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඒ කියන්නේ බොහෝ කතෘවරුන් එකතු වෙලා කරපු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ පොත දකින්නේ. පළමුවෙන්ම වීරසිංහ පතිරාජ අමාත්‍යවරයා ආරාධනා කරනවා මේ පොත ලියන්න මේධංකර හිමිපාණන් කියන ඒ කාලේ හිටපු පඬිතුකවරුන් වහන්සේ නමකට මේධංකර හිමිපාණන්ට ආරාධනා කරන්නේ බණක් කියන ලෙස තමයි පළමුවෙන්ම ආරාධනා කරන්නේ. නමුත් එම කාලවකවානුව තුළ බණ පොත්වල පවතින හිඟය අඩුපාඩුකම් නිසා මේධංකර හිමිපාණන් යෝජනා කරනවා බණක් කියනවට වඩා බණ කතා පොතක් ලියන එක සුදුසුයි කියලා. මේ තීරණයට එකඟ වෙනවා වීරසිංහ පතිරාජ අමාත්‍යවරයා. ඉන්පසුව ඒ යුගයේ හිටපු පඬිතු තෙරවරුන් එකතු කරගෙන තමයි මේ පොත ලියුනේ කියලා තමයි අපිට මේ යුගය ගැන පරිශීලනය කරනකොට සඳහන් වෙන්නේ. ඒක නිසා අපි නැවතත් ගන්න ඕන 14 වෙනි සියවස 4 වන පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ පතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනෙන් බහුකතෘ කෘතියක් විදිහට තමයි පුතේ අපි මේ පොත පිළිගනු ලබන්නේ. මේ පොත ලියුණාට පස්සේ 4 වන පරාක්‍රමබාහු රජතුමා ඉතාමත් සතුටටපත් වෙනවා. ජනශ්‍රුතිය සඳහන් වන ආකාරයට පෙරහැරවල් පවත්වලා මගුල් ඇතු පිට මේ පොත තබාගෙන රජමාලිගාවට ගියා කියලා පවා සඳහන් වෙනවා ඒ කාලවකවානුව තුලදී ඒ යුගයේ තුලදී. එහෙනම් එච්චරට පිළිගැනීමට ලක් වෙච්ච කෘතියක් විදිහට තමයි අපි මේ පොත දකින්නේ. ඒ වගේම තමයි මේ කෘතිය පුතේ ඒ කාලේ තිබිච්ච බණ කතා පොත්වල තිබිච්ච හිඟය මඟ හරවන්න තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. එහෙනම් අපේ කාලේ මේ මිනිස්සුන්ට අහගෙන ඉන්න පුළුවන් විදියට නැත්නම් ශ්‍රුතිගෝචර ශෛලියෙන් කියන එක බණ කතාවක් කියනකොට අහගෙන ඉන්න පුළුවන් විදියට තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. සාමාන්‍ය උදාහරණයක් ගත්තාම තවද එක සමයක අප මහා බෝසතාණන් වහන්සේ ගැල් සාත්තු කුලයක උපදින කල්හි අර ඒ වගේ තාලානුකූලව අහගෙන ඉන්න පුළුවන් විදියට තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. ඒ කාලවකවානුව වලට පොත්පත් පරිශීලනය කරන අය ඉතාමත් බොහෝම අඩු පිරිසක් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔය පන්සල් වල ඉන්න හාමුදුරුවරු ඊට පස්සේ ගමේ ප්‍රභූවරුන්ගේ දරුවන් මේ විතරයි සාමාන්‍යයෙන් අධ්‍යාපනය ආධාරලා තියෙන්නේ. ඒගොල්ලොන් එක්කෙනෙක් ඔය පොය දවසට බණ මඩුවක කොහේ හරි ස්ථානයක මේ පොත අරගෙන අනිත් අයට ඇහෙන්න කියවන ආකාරයට තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. අනිත් අය මේ පොත අහගෙන Taman ඒ බණ දහම් ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. කෙසේ වුණත් පුතේ ජාතක කතා පොත කියන්නේ බෞද්ධයන්ගේ ඉතාමත් වටිනා ග්‍රන්ථයක් විදිහට තමයි පිළිගන්නේ. වන්දනීයත්වයට පාත්‍ර වෙච්ච ග්‍රන්ථයක් විදිහට තමයි පිළිගන්නේ. ඒක තමයි ජාතක කතා පොත් වහන්සේ කියලා ගෞරවාර්ථයෙන් පවා මේ පොත හඳුන්වන්නේ. එතකොට මේ පොතේ ගත්තට පස්සේ අපි මුළු කතා සංඛ්‍යාව තියෙනවා 547ක්. අපි 550යි කිව්වට 547ක් තමයි කතා තියෙන්නේ. මේ හැම කතාවකම පුතේ අපිට බෝධිසත්වයන්න් වහන්සේගේ ජීවිත කතාවන් තමයි දක්වලා තියෙන්නේ. මේ ජීවිත කතා දැක්වීම තුළදී බොහෝ කතාවල තියෙනවා අතීත කතාව, වර්තමාන කතාව සහ සමෝදානය කියලා ආකෘතික ලක්ෂණයක්.
බෝධිසත්වයන්න් වහන්සේ අතීත ඉපදිච්ච ස්වરૂපය දක්වනවා. ඊට පස්සේ ඒක වර්තමාන කතාවේ ස්වરૂපය දක්වනවා. ඒක අතීත කතාව සහ වර්තමානය කියලා හඳුන්වනවා. නමුත් සමෝදානය කියලා කියන්නේ අතීත කතාවේ චරිත සහ වර්තමාන කතාවේ චරිත ගැළපීම තමයි සමෝදාන නැත්නම් పూర్ව ප්‍රසන්දි ගැළපීම කියලාත් අපි මේක හඳුන්වනවා. ඒ විදිහට අපිට ආකෘතික ලක්ෂණයක් බලා ගන්න පුළුවන් බොහෝ කතාවල. නමුත් අපි දැන් සතර කම්මන්ත්‍රණයේ පාඩමේ මේ ආකෘතිය නෑ. සතර කම්මන්ත්‍රණයේ පාඩමේ තියෙන පැන විසඳුම් ක්‍රමයක් කියන ඒ ක්‍රමයකට තමයි මේ කතාව ඉදිරියට ගලා යන්නේ. මේ විදිහට අපිට ජාතක කතා පොතේ ආකෘතික ස්වරූපයත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පොත ලියන්න පාදක වෙලා තියෙනවා පුතේ පාලි ජාතක කතාව කියන පැරණි ග්‍රන්ථය. මෙහි තියෙන ගාථාවන් ඊට පස්සේ වෛයාකරණ වගේ දේවල් අරගෙන ඍජු ලෙස පරිවර්තනය කරලා නැහැ මේ පොත. ඒකට ගන්න පුළුවන් පාලි ජාතක කතාවේ ඍජු පරිවර්තනයක් නොවේයි මේ ජාතක කතා පොතෙහි තියෙන වෛයාකරණ සහ ගාථාවන් සල්ප වශයෙන් තමයි දක්වලා ලැබෙන්නේ. මේ වගේ ලක්ෂණයන් අපිට පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ජාතක කතා පොත ලියුණාට පස්සේ ජාතක කතා පොත පදනම් කරගනිමින් තවත් ජාතක කතාවන් ඇතුළත් පොත් ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම උම්මග්ග ජාතකය, උම්මජන්ති ජාතකය, ඒ වගේම එළුමන්දාව කියන පොත් තමයි ඒ වගේ ජාතක කතාවෙන් උපුටා අරගෙන තනියම ලියවිච්ච පොත් විදියට අපිට සඳහන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ජාතක කතා පොත පාදක කරගෙන ගී කාව්‍ය කෘති රචනා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාතක කතා පොත පාදක කරගැනීමෙන් නිර්මාණය වෙච්ච ගී කාව්‍ය කෘති තමයි මුවදෙව්දාවත, සසඳාවත සහ කෞසිලුමින කියන කෘති වෙන්නේ. ඒ වගේම තමයි ජාතක කතා පොත පාදක කරගෙන ලියවිලා තියෙනවා කාව්‍ය ග්‍රන්ථ. ගුත්තිල කාව්‍ය, දහම්සොඬදා කව, සඳකිඳුරුදා කව, මුවජාතකය, නිමිදාතකය, කෞමිනි මල්දම, කෞමිනි කොණ්ඩල වගේ කෘති ඒ කාව්‍ය ග්‍රන්ථ විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව දැක්වීම සඳහා තමයි අපි